මම ශාමික හේවාගමගේ දැන්ට සිනර්ජි නිවාසික පාසලේ බයොලොජි භාර ගුරුවරයා විදියට වැඩ කරනවා. අදනේ දුවේ පුතේ ඔයගොල්ලෝ දන්නවා ඔයගොල්ලෝ විභාගේ දැන්ට නියමිත වෙලා තියෙන්නේ අගෝස්තු 10 පටන් ගන්නවා කියලා. ඔයගොල්ලෝ බයොලොජි කියන විෂයට එනකොට බයොලොජි විෂයදී සාමාන්‍යයෙන් ලොකු ළමයි ප්‍රමාණයක් ලකුණු ඉහළ ප්‍රමාණයකට යන්නේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රයට ගහලා නිවැරදි උත්තර ගහලා. නමුත් ඔයගොල්ලෝ ස්ට්‍රක්චර්ඩ් පේපර්ස් සහ රචනා ප්‍රශ්න පත්‍ර වලට සූදානම් වෙලා නැත්නම් මේ වෙලාවේ හොඳම වැඩේ තමයි ඔයගොල්ලෝ පාස් පේපර්ස් අරගෙන ඉවරලා පාස් පේපර්ස් වලට නියමිත උත්තර මාකින් ස්කීම් පුළුවන් තරම් ගන්න පිළිතුරු පත්‍ර රජයෙන් සපයලා තියෙන ඔයගලන්ට PDF ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මාකින් ස්කීම් වලට අනුව නිවැරදිව ලකුණු දීලා තියෙන විදිය ඔයගොල්ලෝ පොඩ්ඩක් නිවැරදිව අධ්‍යයනය කරන්න. ඊට අමතරව ඔයගොල්ලෝ එකම ප්‍රශ්න පත්‍රය හරි කමක් නැහැ. නැවත වහුවන්න ප්‍රශ්න පත්‍ර කරන්න. ඒකෙන් ඔයගොල්ලන්ගේ ගොඩාක් මතක ශක්තිය වැඩි දියුණු වෙනවා අනිත් සබ්ජෙක්ට් වලට වඩා. ඒ කියන්නේ ෆිසික්ස් කෙමිස්ට්‍රි වලට වඩා බයොලොජි වල කලින් සැරයක් අහපු ප්‍රශ්නයකට නැවතවරක් ප්‍රශ්නෙම එන්න තියෙන අවස්ථාව ගොඩාක් වැඩි. මොකද බයොලොජි වල ඒ තියරිය මේ වෙනස් වෙන්න දෙයක් නැහැ. ඒ තියරිය ඒ විදිහටම තමයි ඔයගොල්ලෝ කටපාඩම් කරලා තියෙනවා නම් ඒ විදිහටම උත්තරේ ලියා ගන්න ඔයගොල්ලන්ට හැකියාවක් තියෙනවා. රූප සටහන් ගොඩාක් වැදගත් වෙනවා ඔයගොල්ලන්ගේ රචනා ප්‍රශ්න පත්‍ර වලට. ඒ රූප සටහන් නම් කිරීම සහ රූප සටහන් මැදීම් සම්බන්ධයෙන් ඔයගොල්ලෝ පුරුදු පුහුණු වෙන්න ඕනේ. මෑත කාලීන ඔයගොල්ලන්ගේ සිලබස් එක පටන් ගන්න 2019 ඉඳලා 2019 ඉඳලා මෑත කාලීනව 20 21 22 වගේ අවුරුදු වලට එනකොට ප්‍රශ්න පත්‍රවල රචනා ප්‍රශ්න පත්‍රවල විශේෂයෙන්ම දකින්න පුළුවන් දෙයක් තමයි පුතේ අදාළ දේ ලොකු මාතෘකාවක් රචනා ප්‍රශ්න වලින් ඕගොල්ලන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. උදාහරණයක් තමයි මෑත කාලීන 2022 හෝ 23 අහලා තිබ්බා අරිය ජල පරිවහනය විස්තර කරන එකේ ඇපෝප්ලාස්ට මාර්ගය විතරක් විස්තර කරන්න. ඒ වගේ අදාළ කොටස් විස්තර කරන්න මුළු තනිකර මාතෘකාවම නැතුව පොඩි කොටසක් විතරක් විස්තර කරන්න අදාළව රචනා ප්‍රශ්න දීලා තියෙනවා. ඒ කියන්නේ ඕගොල්ලෝ නියමිත වෙන්න ඕනේ අදාළ කොටස් වල පොඩි කොටස් වලට. ඒ කියන්නේ අදාළ මාතෘකාවම නැතුව ඒ වල අණු කොටස් වලට රචනා ප්‍රශ්න මේ වෙනකොට දීලා තියෙනවා. රචනා ප්‍රශ්න මේ මෑත කාලීන ප්‍රශ්න පත්‍රය ලියාගෙන යනකොට නියමිත කාලයට අනුකූලව ලියන්න දුවේ පුතේ. මොකද ඔයගොල්ලන්ට පැය දෙකක් හම්බ වෙනවා රචනා ප්‍රශ්න පත්‍රය ලියනකොට. MCQ එකට හම්බ වෙනවා පැය දෙකක් කාලයක්. ඒ වගේම ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයට පැය කාලයක් ඔයගලන්ට හම්බ වෙනවා. සාමාන්‍යයෙන් වෙලාව මදි වුණොත් මදි වෙන්නේ ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයට. සාමාන්‍යයෙන් රචනා ප්‍රශ්න පත්‍රයේ ඔයගලන්ට පැය භාගය ටයිම් කරලා කරොත් ප්‍රශ්න 4 පැය දෙකෙන් උත්තර සපයන්න පුළුවන්. ඒ අනුව අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ ඔඩොලොස්සුවක් අරගෙන යන්න ඕනේ විභාගෙදී සහ ප්‍රැක්ටිස් එක තියාගෙන යන්න ඕනේ. එක ප්‍රශ්නයක් හරි කරන්න බැහැ කියලා කලබල වෙන්න එපා. ඒ ප්‍රශ්නේ කරන්න බැරි නම් ප්‍රශ්න 3කට උත්තර ලියලා ඔයගොල්ලෝ රචනා ප්‍රශ්න පත්‍රය ලියලා එනවා. ඒ කියන්නේ කලබල වීම අවශ්‍ය වෙන්නේ නැහැ ඒ වෙලාවේ. Taman දන්න ප්‍රශ්න ටිකට හරියට උත්තර ලියලා එන්නේ. එතනදී Tamanට ඉහළම සාමාර්ථයකට යන්න බැරි වුණත් Tamanට විශ්වවිද්‍යාලයකට යන්න පුළුවන් මට්ටමේ සාමාර්ථයකට අනිවාර්යයෙන්ම යන්න පුළුවන් දුවේ පුතේ. ඔයගොල්ලන්ට අනිවාර්යයෙන්ම සුබපතනවා අපි සිනර්ජි ආයතනයේ විදියට බයොලොජි සබ්ජෙක්ට් විතරක් නෙවෙයි අනිත් සබ්ජෙක්ට් දෙකටම ඉහළ සාමාර්ථ අරගෙන ඔයගොල්ලන්ගේ විශ්වවිද්‍යාල ගමන සැබෑ කරගන්න පුළුවන් වෙන්න කියලා. සිනර්ජි විනයත් විනෝදයත් සමග අධ්‍යාපනය